ඒ ළමයි ඒ තත්ත්වයට ඇදලා දාන්නේ දෙමව්පියෝමයි. අර පන්තියට ඵලයන් මේ පන්තියට ඵලයන් අර විභාගේ මේ විභාගේ ලෝකෙක් වයන් දොස්තර කෙනෙක් වයන් ඉංජිනේරුවෙක් වයන් මේ ටයිකෝට් ඇඳපම් පිටරට ඵලයන් ඒවම කියනවා. එක්කෙක්වත් කියන්නේ පුතේ මිනිස්සෙක් වෙලා උපදින්න ඉතාමත් කලාතුරකින්. සතර අපායෙන් ගොඩ එන්නේ කලාතුරකින්. සතර අපාය මහගෙදර කරගෙන ඉන්නේ සත්වයා. පුතේ ආපහු නම් ඒ සතර අපායට යන්න එපා. නිරයට නොයන හැටි ඉගෙන ගනින්. තිරිසන් ලෝකෙට නොයන හැටි ඉගෙන ගනින්. පෙරේතෙක් වෙන්නේ නැති හැටි ඉගෙන ගනින්. අසුර ලෝකයකට යන්නේ නැති හැටි ඉගෙන ගනින්. උගන්වන්නේ ළමයි යන්නේ නැතෙන් අම්මලා දන්නේ පච කියනවා. පුංචි කාලේ ඉඳලා බණ අහන්න ගෙන්නගෙන ආවනම් තේරෙන වයසේ ඉඳලා බණ අහන්න යොමු කළා නම් ඒ අය පිම්පව් කියන එක විශ්වාස කරනවා. ඇත්ත මේකයි බොරුව මේකයි මේකේ විපාකේ මේකයි කියලා විශ්වාස කරනවා. ඒ අය අම්මට බොරු කියන්නේ නැහැ. තාත්තට බොරු කියන්නේ නැහැ.